ආයිබෝවන් අපි හැමෝටම හිතන්න ඉන්වෙන්ටරි එකක් ඕඩිට් කරනවා කියන්නේ නිකම්ම ඉලක්කම් ගොඩක සබ්ලෝඩිස් වෙට වෙන වැඩක් කියලා. ඒත් ඇත්තට මේක ඊට වඩා ගොඩක් එහා ගිය දෙයක්. ඒක හරියට රහස් පරීක්ෂක කතාවක් වගේ. ඉතින් අපි අද මේ විග්‍රහයෙන් බලන්න යන්නේ ඒ රහස් පරීක්ෂක කතාවේ සැඟවුණු හෝඩුවාවන් ගැනයි. හොඳයි. හිතලා බලන්න සාමාන්‍ය ස්ටොක් රූම් එකක් එහෙමත් නැත්නම් ගබඩාවක් ඇතුලේ මොන වගේ රහස් හැංගිලා තියෙන්න පුළුවන්ද? මෙන්න මේ ප්‍රශ්නෙන් තමයි අපේ මුළු විමර්ශනයම පටන් ගන්නෙ. ඕඩිටර් කෙනෙක්ගේ ඇස් දෙකෙන් බැලුවොත් ඒක ඇතුලේ හැංගිලා තියෙන ලොකුම අවදානම් වලින් එකක්. අපි ඒකට කියනවා මෙටීරියල් මිස්ටේට්මන්ට් කියලා. සරලවම කිව්වොත් මූල්‍ය වාර්තාවල තියෙන තීරණයක් ගන්න බලපාන තරම් ලොකු වැරද්දක්. මේක හරියට රහස් පරීක්ෂක කතාවක ප්‍රධානම සාක්ෂිය වැරදි වඩේ වැඩක්. එහෙම වුණොත් මුළු කතාවම වැරදි පාරක යනවා. ඉතින් ඔඩිටර්ගේ ඉලක්කය වෙන්නේ රීසනබල් ඇෂුරන්ස් එකක්. ඒ කියන්නේ සාධාරණ සහතිකයක් දෙන එක. මේක 100% එක ගැරන්ටි එකක් නෙමෙයි. නමුත් මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් ඇත්ත සහ සාධාරණයි කියලා ඉහළ මට්ටමේ විශ්වාසයක් දෙන එක. හිතන්න මැනේජ්මන්ට් එක තමයි කතාව ලියන්නේ. ෂෙයා හෝල්ඩර්ස්ලා තමයි ඒක කියවන අය. ඔඩිටර් කියන්නේ ඒ කතාවේ ඇත්ත නැත්ත හොයලා ෂෙයා හෝල්ඩර්ස්ලට ස්වාධීන මතයක් දෙන කෙනා. ඉතින් හැම රහස් පරීක්ෂකයෙක්ටම නීති පොතක් තියෙනවා වගේ ඕඩිටර්ගේ නීති පොත තමයි ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිය 501 එහෙමත් නැත්නම් SLAUS 501. ඉන්වෙන්ටරි ඔඩිට් එකක් කරනකොට අනුගමනය කරන්න ඕන හැම දෙයක්ම තියෙන මේකේ. ඇත්ත හොයාගන්න ඔඩිටර්ස්ලා හොයන්නේ assertions කියලා කියන විශේෂ හෝඩුවාවන්. මේ assertions කියන්නේ වෙන මුකුත් නෙවෙයි. මැනේජ්මන්ට් එක ඉන්වෙන්ටරි එක ගැන කියන කතා. ඔඩිටර්ගේ වැඩේ තමයි ඒ හැම කතාවක්ම ඇත්තද කියලා සාක්ෂි හොයලා තහවුරු කරන එක. හරි. අපි එනම් පළවෙනි assertion එකට යමු. existence ඒ කියන්නේ පැවැත්ම. මේකෙන් බලන්නේ පොතේ තියෙනවා කියන ඉන්වෙන්ටරි එක ඇත්තටම භෞතිකව ගබඩාවේ තියෙනවද ගැන එක. ඒ කියන්නේ මේ පෙට්ටි ටික ඇත්තටම මෙතන තියෙනවද කියලා තමන්ගේ ඇස් දෙකෙන්ම බලන එක. හරිම සරලයි. ඊළඟට completeness. එහෙමත් නැත්නම් සම්පූර්ණත්වය. මේක අර කලින් එකේ අනිත් පැත්ත වගේ. මෙතනදී අපි බලන්නේ ගබඩාවේ ඇත්තටම තියෙන හැම බඩුවක්ම හැම පෙට්ටියක්ම පොතේ ලියවිලාද කියලයි. එක දෙයක් හරි මගහැරිලාද? ගබඩාවේ තියෙන හැමදේම ලියවිලාද කියන ප්‍රශ්නෙට උත්තර හොයන එක තමයි මෙතන වෙන්නේ. තුන්වෙනියට එනව ගොඩක් වැදගත් assertion එකක් valuation එක. ඒ කියන්නේ තක්සේරුව. පොතේ තියෙන බඩු ටික ඒවට નિયમિત නිවැරදි වටිනාකමෙන්ද වාර්තා කරලා තියෙන කියන එක. හිතන්නකෝ අවුරුදු ගාණක් විකිනෙන්නේ නැති පරණ වෙච්ච බඩු තියෙනවා. ඒ වගේ වටිනාකම තාමත් මුලින් ගත්ත ගාණමද? නෑනේ. අන්න ඒ වගේ දේවල් තමයි මෙතනදී හොයලා බලන්නේ. හරියට මේ බඩුවල වටිනාකම හරියටම දාලා තියෙනවද කියලා අහනවා වගේ. හොඳයි. තියරි කතා කරා ඇති. දැන් යමු අසල් වැඩේට. ඒ තමයි ෆිසිකල් කවුන්ට් එක. ඒ කියන්නේ ඔඩිටර් කෙලින්ම ගබඩාවට ගිහින් භෞතිකව ඉන්වෙන්ටරි එක ගණන් කරන එක. මේක තමයි රහස් පරීක්ෂකයා ක්‍රයිම් සීන් එකට යනවා වගේ අතටම සාක්ෂි එකතු කරගන්න තියෙන හොඳම අවස්ථාව. මේ ෆිසිකල් කවුන්ට් එකේදී ඔඩිටර්ගේ වැඩ කොටස අධීර 3කට බෙදන්න පුළුවන්. පළවෙනියට ගණන් කරන්න කලින් මැනේජ්මන්ට් එක හදපු ප්ලෑන් එකයි උපදෙසුයි හොඳට බදනවා. දෙවනුව ගණන් කරන අතරතුර ක්ලයන්ට් එකේ අය වැඩ කරන විදිහ බලාගෙන ඉන්න ගමන් තමන්ම තනින් තනින් බඩු ටිකක් ගණන් කරලා බලනවා. අපි ඒකට කියන්නේ ටෙස්ට් කවුන්ට්ස් කියලා. අන්තිමට ගණන් කරලා ඉවර වුණාම තමන් ගණන් කරපු ටෙස්ට් කවුන්ට්ස් ටික අන්තිම ඉන්වෙන්ටරි ලිස්ට් එකත් එක්ක ගලපලා බලනවා හැමදේම හරිද කියලා. මේ ෆිසිකල් කවුන්ට් එක කොච්චර වැදගත්ද කියනවනම් SLOS 501 නීති පොතේම ඒ ගැන පැහැදිලිවම කියලා තියෙනවා. ඒකේ කියවෙන්නේ ඉන්වෙන්ටරි එක මටීරියල් නම්. ඒ කියන්නේ මූල්‍ය වාර්තාවල තීරණ වෙනස් කරන්න පුළුවන් තරම් ලොකු අගයක් නම් ඔඩිටර් විසින් අනිවාර්යෙන්ම ෆිසිකල් කවුන්ට් එකට සහභාගී වෙලා ඒකේ පැවැත්ම ගැන ප්‍රමාණවත් සාක්ෂි ලබා ගත යුතුයි කියලා. ඒ කියන්නේ මේක මගහැරෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරි. දැන් අපි තවත් තීරණාත්මක කාරණයකට යමු යමු. ඒ තමයි cut off procedure. මේකෙදී වැදගත්ම දේ timing. හැම ගනුදෙනුමක්ම ඒකට අදාළ නිවැරදි ගිණුම් කාල ඡේදයේ වාර්තා වෙලාද කියලා බලන එක. මේක හරියට දෙසැම්බර් 31 වෙනිදා රෑ 12ට හරියටම ඉරක් අඳිනවා වගේ වැඩක්. ඒ වෙලාවට කලින් ආපු බඩු, ඒ කියන්නේ GRN සහ යවපු බඩු, ඒ කියන්නේ GDN මේ අවුරුද්දට අයිති. 12 කනිස්සෙන් පස්සේ වෙන හැම දෙයක්ම අයිති ඊළඟ අවුරුද්දට. අන්න ඒ සීමාව මායිම හරියටම ඇඳගන්න එකට තමයි cut off කියන්නේ. හැබැයි
හැම වෙලේම ඉන්වෙන්ටර් එක තියෙන්නේ සමාගම ඇතුළේම නෙමෙයි. සමහර වෙලාවට ඒක වෙනත් පාර්ශ්වයක් තර්ඩ් පාර්ටි කෙනෙක් ළඟ තියෙන්න පුළුවන්. එතකොට විමර්ශනයේට පොඩි ට්විස්ට් එකක් එකතු වෙනවා. බලමු ඒ වගේ වෙලාවට මොකද කරන්නේ කියලා. මෙතනදී විමර්ශනය සමාගමේ බිත්තිවලින් එළියට යනවා. ඔඩිටර්ට ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ඒ තර්ඩ් පාර්ටි එකට කෙලින්ම ලියුමක් යවලා තොගය ගැන තහවුරු කරගන්න එක. එහෙම නැත්නම් පුළුවන් නම් ඒ අයගේ ඉන්වෙන්ටරි කවුන්ට් එකටම සහභාගී වෙන එක. ඊට අනතරව වෙයාහවුස් රෙසීට්ස් වගේ ලියකියවිලි පරීක්ෂා කරන්නත් ඒ වගේම වෙනත් ඔඩිටර් කෙනෙක්ගේ වාර්තාවක් ලබා ගන්නත් පුළුවන්. ඉතින් අපි මේ කතා කරපු සම්පූර්ණ ක්‍රියාවලියම සාරාංශගත කළොත් ඒක හරිම සරලයි. මැනේජ්මන්ට් එකේ ප්‍රකාශ, ඒ කියන්නේ assertions සහ අතට අහුවෙන සාක්ෂි, ඒ කියන්නේ audit evidence අතර සම්බන්ධය ගොඩනගන එක. කෙටියෙන්ම කිව්වොත් මැනේජ්මන්ට් එකේ හැම කතාවකටම ඔඩිටර් හොයනවා ඝන තහවුරු කර හැකි සාක්ෂියක්. අවසාන වශයෙන් අපි මේක මතක තියාගමු. විගණනයෙන් අපිට ලැබෙන්නේ සාධාරණ සහතිකයක් විතරයි, නිර්පේක්ෂ, ඒ කියන්නේ 100% ක සහතිකයක් නෙවෙයි. එහෙමනම් මේ නීති රීති සහ ක්‍රියාපටිපාටි අවසන් වෙන තැන කොතනද? වෘත්තීයමය විනිශ්චය. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ජජ්මන්ට් එක ආරම්භ වෙන්නේ කොතනින්ද? අන්න ඒක තමයි මේ විෂයේ තියෙන නියම අභියෝගය.